අද දින ආරම්භ කරන පොළොන්නරු පොසොන් බිස්නේ වැඩසටහනේ සමාරම්භය අද අපි දීප වෙනේ සනිටුහන් කරනවා. මේක ඇත්තටම අර සාම්ප්‍රදායික පොසොන් කලාපයක් නෙවෙයි. මෙතනදී ඇත්තටම අපි විදේශීය සංචාරකයෝ තමයි අරමුණු කරගෙන මේ වැඩසටහන සූදානම් කරලා තියෙන්නේ. අපි 29 වෙනිදා පැවැත්වෙනවා අපේ පොසොන් පොහොය දින වැඩසටහන ගල් විහාර කේන්ද්‍ර කරගෙන සියලු විහාරස්ථානවල. ඊට සමගාමීව අපේ පොසොන් වල සාම්ප්‍රදායික පැවැත්වෙන අපේ පෙරහැර පැවැත්වෙන දළදා පෙරහැරියට පසු දින ඊට පස්සේ දින පැවැත්වෙනවා දිඹුලාගල පෙරහැර සහ ඊට පසු දින කියන දෙවෙනිදා පැවැත්වෙනවා අපේ නගරවරම් හින්දු සංස්කෘතික වැඩසටහන. ඒතර මේ සාම්ප්‍රදායික පැවැත්වෙන මේ වැඩසටහන සම්බන්ධ කරගෙන තවත් අපි සංචාරකයන්ගේ වැඩි ආකර්ෂණ ඇති වෙයි හිතන වැඩසටහන් කීපයක් තවත් අපි අතුරු කරලා තිබෙනවා. විශේෂයෙන්ම සරුංගල් සැනකෙළියක්, ඔරු තරඟ කීපයක්, වීදි ආහාර වැඩසටහනක් සහ අපේ සංස්කෘතික අංග තියෙන වැඩසටහන් දෙකක්. දීපොයනේ සහ අපේ කඳුරුවෙල නගරයේ ආසන්න ප්‍රදේශයේ සහ තොරණ ඇතුළේ සියලු දේ අපි සූදානම් කරලා තිනවා. විශේෂයෙන්ම අපේ දේශීය සංස්කෘතිය මෙයයි කියන එක ලෝකට කියලා දෙන්න, අපේ ආහාර සංස්කෘතිය මෙයයි කියන එක කියලා දෙන්න, චිත්‍ර කලාව මෙයයි කියන එක කියලා දෙන්න සහ අපේ ගීතය, නාට්‍ය කලාව මෙයයි කියන එක කියලා දෙන්න තමයි උත්සාහ ගන්න මේ පොසොන් සතියේ අපි ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් සියලු දෙනාට අපි ආරාධනා කරනවා මේ සතියේ පොළොන්නරුවට පැමිණෙන්න, මේ සියලු දෙට සහභාගී වෙන්න කියලා ඉල්ලා සිටිනවා.